ආදරේ කියන දේ මං ඉගෙන ගත්තේ ඔයාගෙන්. හිතන්නවත් නැති වෙලාවක මගේ ජීවිතේට ආපු ඔයා මගේ ජීවිතේ සෑහෙන වෙනස් කරා. හැමෝටම වඩා මට ඔයාව දැනෙන්න ගත්තා. බය නැතුව ඕන දුරක් ඔයාත් අල්ලගෙන යන්න පුළුවන් තැනට ඔයා මාව හැදුවා. ඔයා ගැන ලොකු විශ්වාසයක් තිබ්බා. මන් දන්නේ යම් හේතු නිසා මොකද ඒකට යම් තැනකදී ඔයා මාව කවදාකවත් මට නොකියුව විදිහට මට අපහාස කරා. මට මං ජීවිතේටවත් අහලා නැති විදිහට නොයෙකුත් දේවල් මට කිව්වා. සමහර තැන්වල ඉවසගෙන හිටියා ආදරේ වැඩිකමට. මන් දන්නේ මට තේරෙන්නේ හැබැයි ඔයා කෙනෙක් වෙනස් කරා. ඒත් වෙනස් කරපු නෙමෙයි ප්‍රශ්නේ. කෙනෙක් වෙනවා වෙනස් වෙන එකයි ප්‍රශ්නේ. කවදාකවත් හිතුවේ නෑ කවුරු කියන දේවල් අහලා තමන්ට වටිනා කියන දේවල් නැති කරගන්න කියලා. ඔයා ඒක ඔප්පු කරා. ඔයාගේ කටින්ම කිව්වා මට වඩා එයා වටිනවා කියලා. මං වාගේ පායට පෑගෙන තුවිලක් තරම් කියලා මට කිව්වා. ඔව් ඒකත් තරාගෙන ඉවසගෙන හිටියා. අන්තිමේට මන් දැන් තේරුම් ගත්තා. මම ඔයත් එක්ක ඉන්න සිද්ධ වෙන්නේ මං විඳවන එකයි ඔයාට ඔයාගේ සතුට නැති වෙන එකයි. මම මේකෙන් තේරුම් ගත්තා මං ඔයාගෙන් ඈත් වෙනවා කියලා. ඉතින් ඒ තීරණය උඩ මම ඔයාගෙන් ඈත් වෙන්න හිතුවා. මං ඈත් වුණා. අද වෙනකොට සෑහෙන කාලයක් සේරම සිද්ධ වෙලා. හැබැයි ඔයාගෙන් ඈත් වුණාට පස්සේ මං වෙන්න හිතුවා. ඔයත් එක්ක ඉන්න කාලේ මට මං වෙන්න බැරි වුණා. ඔයා ඉස්සරහා හැංගීම් පිට කරන මං හරි බයයි. මොකද හැංගීම් පිට කරන එකත් ඔයාට වරදක් විදිහට පෙවුනේ නෑ. කෙනෙක් හරි ආසයි තමන් ආදරේ කරන කෙනා එක්ක ආදරේ විඳින්න. ඔයා කැමති නම් විතරයි මට ආදරේ විඳින්න පුළුවන් වුණේ. ඉතින් මං තීරණය කරා මම අම්ම වෙන්න. දැන් මං සතුටින්. මගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වුණා. හැබැයි ඔයා ගැන මං දන්නේ මං අද වෙනකොට මගේ මානසික සතුට උපරිම භුක්ති විඳිනවා. ඉතින් මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔයාගේ ජීවිතේට කවුරු කොහොම හරි ලං වුණත් මට කියපු කතා ඔයාට කියන්න එපා. මට කරපු අපහාස එයාට විඳින්න දෙන්න එපා. තැන් වල එයාට අපහාස කරන්න එපා. ආදරය කරන්න. එතකොට ඔයාට තේරෙයි ඇත්ත ගෑණියෙක්ගේ වේදනාව ඔයා දන්නේ නැහැ. ඒකයි මෙච්චර ප්‍රශ්න.